අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම tech.lk YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් සෑහෙන කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මම හිතුවා වීඩියෝස් ටිකක් අරගෙන එන කම්පියුටර් හાર્ඩ්වෙයාර් සම්බන්ධ වීඩියෝස් ටිකක්. ඉතින් මම අද අරගෙන ආපු වීඩියෝ එක තමයි ඔයාලා කොහොමද ඔයාගේ processor එකට ගැලපෙන හරි chipset එක තියෙන motherboard එක තෝරගන්නේ කියන එක ගැන. කොහොමද කියන එක ගැන තමයි අද අරගෙන ආවේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒවුනාට ඔයාලට සැහැනද ඉගෙන ගන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන්. අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. හොඳයි. ඉතින් මම මුලින්ම ලියන්නේ chipset වල නම් වගේක්. ඉතින් මේ chipset වල නම් ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද මේක මතක තියාගත්තේ නැත්නම් මේ වැඩේ කරගෙන ටිකක් අමාරුයි. හොඳයි. මුලින්ම මම ලියනවා G31 කියලා. ඊට පස්සේ G41 G නෙවෙයි මෙතන H55 H61 H81 H110 H310 H410 H510 H610 H810 ඉතින් මේ ටික ඉතින් මේ ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ chipset ටික. මේ ටික අනිවාර්යයෙන්ම ගන්න මතක තියාගන්න ඕනේ. G31 G41 H55 H61 H81 H110 H310 H410 H15 H16 H810 කියන මෙන්න මේ chipset ටික මතක තියාගන්න ඕනේ. ඉතින් මේ chipset ටික මතක තියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ හරියටම ඔයාගේ දැනට තියෙන processor එකට ගැලපෙන motherboard එක සහ motherboard එකට ගැලපෙන processor එක ලේසියෙන්ම හොයාගන්න. හොඳයි බලමු අපි කොහොමද මේක match කරගන්නේ කියලා. හොඳයි. ඉතින් ඔයාලට පේනවා මුලින්ම තියෙනවා මෙතන G31 කියලා. ඉතින් G31 කියන chipset එක තියෙන motherboard වලට support කරන්නේ Core Duo ඒ වගේම dual core වගේ processor තමයි support කරන්නේ. ඒ වගේ මේක විශේෂම එක තමයි මේකට DDR2 RAM විතරයි support කරන්නේ. ඊට පස්සේ මෙතන G41 ගත්තාම G41 එකෙත් මේ විදිහටම Core Duo dual core support කරන වගේම core to quad කියන processor support කරනවා. මේකේ විශේෂත්වය තමයි මේකට DDR3 වගේම 2 RAM උත් support කරනවා. ඒ කියන්නේ දැන් G31 එක DDR2 RAM විතරයි support කරන්නේ. G41 එකට DDR3 වගේම DDR2 කියන RAM දෙකම support කරන board එනවා. ඒ කියන්නේ එකම board එකට මේ දෙකම support කරන්නේ නැහැ. මේ motherboard එනකොට සමහරට DDR3 එකට ගහපු board එනවා. ඒ වගේම DDR2 එකට ගහපු board උත් එනවා. එතකොට දැන් ඉතින් මේ පළවෙනි දෙක G31 G41 කියනවා ලොකු පාවිච්චියක් නැහැනේ. දැන් වැඩිපුරම තියෙන්නේ මේ H කියන්නේ මේ Intel Core i කියන series එක. එතකොට මේ H55 කියන්නේ first generation එකේ processor තමයි මේකට support කරන්නේ. ඊට පස්සේ මේ H61 කියන එකට second third කියන generation දෙකම support කරනවා. ඒ වගේ මේකට
4th 5th generation support කරනවා. H110 එකට 6th 7th gen support කරනවා. 310 එකට 8 9 gen support කරනවා. 410 එකට 10 gen support කරනවා. හැබැයි මේ 410 එකට 11 gen සමහර විට support කරන්න පුළුවන් සමහර motherboard වලට විතරක්. කියන්නේ සමහර chipset 410 chipset වලට විතරක් 11 gen support කරන විදිහට BIOS update කරලා විල්ලා තියෙනවා. එතකොට 510 එකට 10 gen 11 gen මේ දෙකම support කරනවා. ඒ වගේම තමයි 610 එකට 12 13 14 කියන generation තුනම support කරන විදිහ තමයි මේ generation එක ඇවිල්ලා තියෙන්නේ. මේ chipset එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට H810 කියන chipset series එක මේක 15 gen support කරන දේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම කියවනේ මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මෙන්න මේ මම මේ දීලා මේ දුන්න ටික. මේ දුන්න ටික මතක තියාගත්තොත් තමයි ඔයාලට මම ඉස්සරහට කියන්න යන දේවල් මතක තියාගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. මම ආයෙම ලියාගත්ත මේ ටික. දැන් තමයි මෙතන තියෙන වැදගත්ම කතාව කියන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන G31 ඉඳලා G41 අතර තියෙන මෙන්න මේ අතර තියෙන ඔයාට මොකක් හරි අංකයක් හම්බුනොත් ඒ කියන්නේ G1 G ඉඳලා G4 G31 ඉඳලා G41 තරම් අතර තියෙන ඕනම අංකයක motherboard එකක් හම්බුනොත් ඒ ඕනම motherboard එකක් මෙන්න මේ විදිහට මේ core duo dual core support කරන motherboard එකක්. ඔයාලට මේ හරිය මේක කියනකොට පැහැදිලි නැත්තම් මම මේක දැන් කියන්නම්. මේ H61 ඉඳලා H81 අතර කොටස අරගෙන මෙන්න මේ කොටස. මේ කොටස ගත්තාම ඔයාලට හම්බෙන motherboards තමයි H61 කියන එක. ඒ වගේම B65 කියන එක. ඒ වගේම B67. ඒ වගේම P67. ඒ වගේම ඔයාලට හම්බ වෙන්න පුළුවන් Z68 කියලා. ඉතින් මේ ඔක්කොම motherboard support කරන්නේ second සහ third gen processor වලට. එතකොට ඔයාලට සරලව මතක තියාගන්න දෙන්නේ මෙච්චරයි. මේ H61 ඉඳලා 81 වෙන මේ අංක ටික තියෙනවනේ. මේ අංක අතර තියෙන ඕනම අංකයක chipset එකක් අනිවාර්යයෙන්ම second third gen support කරන motherboards. ඉතින් ඔයාලට තව මම උදාහරණයක් කරගෙන පෙන්නන්නම්. ඊට පස්සේ අපි ගමු මේ 610 කියන එක. ඉතින් මේ 610 එක ලියනකොට අපි මෙතන මුහුණ කරමු. හොඳයි. මෙන්න මේ විදිහට 610 ඉඳලා 810 වෙනකම් මෙන්න මේ අතරතුර තියෙන ඕනම අංකයක තියෙන motherboard එකක් ආවොත් ඒක අනිවාර්යයෙන්ම 12 13 14 gen support කරන processor support කරන motherboard එකක්. හොඳයි අපි උදාහරණ විදිහට මෙහෙම බලමු. මේ H110 කියන එක H610 කියන එක H610 මේක තමයි බේසික්ම motherboard එක. ඔයාලට බලා ගන්න තියෙන්නේ මේක මුලින්ම. ඊට පස්සේ මේක එනවා B660 කියලා. ඊට පස්සේ
670 කියලා යනවා. ඊට පස්සේ Z690. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් motherboard chipset set එකක්. ඒත් එක්කම ඔයාලට පේනවා දැන් මෙතන H610 එකෙන් පස්සේ කෙලින්ම H810 කියන එකට පැනලා තියෙනවා. මෙතන 710 කියලා ඇවිල්ලා නැහැ. ඉතින් ඇත්තටම 710 කියලා chipset ටිකක් ආවේ නැහැ. ඒ වෙනුවට කෙලින්ම ආවේ B760 B770 Z790 මෙන්න මේ විදිහට තමයි motherboards ආවේ. එතකොට මේ motherboard set එකටම කියන්නේ මේ set එකටම ඔක්කොම ටිකට ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන H610 ඉඳලා H810 වෙන අතරතුර අංක ටිකක් මේ තියෙන්නේ. ඉතින් මේ ඔක්කොටම support කරන්නේ 12 13 14 gen processor support කරනවා. ඉතින් අපිට එක පාරටම කියන්න බෑ මෙතන මේ H610 එකට මේ තුනම support කරනවා කියලා. මොකද මේක BIOS update වල විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ H610 කියන එක officially release කරේ 12 gen එකට. නමුත් BIOS update වලින් මේක 13 gen වලට මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට support කරන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම 610 එක මම හිතන්නේ 14 gen එකට support කරන්නේ නැහැ. BIOS update එකක් ආවේ නැහැ මට මතක විදිහට. එනකොට මෙන්න මේ අනිත් ඒවට 14 gen support කරන විදිහට BIOS update වලින් ඔයාලට හදාගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට තේරුණා මම කියපු දේ. අනිත් ඒවත් ඒ විදිහමයි. මෙන්න මේ අතර තියෙන අංක ටිකක් තියෙන ඕනම් motherboard එකක් ආවොත් එහෙම ඒ අදාළ වෙන කියන්නේ දැන් මෙතන 310 එක support කරන්නේ 8 gen 9 gen. එතකොට මේක අතරට මේකේ ඉඳලා මේක දක්වා එන මේ අතර තියෙන ඕනම අංක එකක් ආවොත් අනේ ඕනම එකක් support කරන්නේ මෙන්න විදිහට 8 gen 9 gen support කරන විදිහට. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි පොඩි අමතර කාරණයක් ගැන කියන්න. ඔයාලට පේනවා මෙතන මේක මම වෙන වීඩියෝ එකකින් කියන්න ඕන එක. කමක් නැහැ මම මේකෙන් කියන්නම් මේක. මොකද මේක විශේෂ දෙයක් හින්දා. මෙන්න මේ විදිහට මෙන්න P ඇවිල්ලා තියෙන ඒවා මෙන්න මේ බෝඩ් වල P67 බෝඩ් එකක් කියමුකෝ. මෙන්න මේකේ ඔයාලට VGA port එකක් VGA ඒ වගේම DVI HDMI මොකක්වත් port එකක් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ on board graphic එන්නේ නැහැ. මේ P කියලා තියෙන වගේ එකත් විශේෂයෙන් මතක තියාගන්න ඕන එකක්. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා. හොඳයි අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ සම්බන්ධම වීඩියෝ එකකින්. අපි ගිහිල්ලා එන්න ඔයගොල්ලන්ට සුබ දවසක්.